හයි කොහොමද මේ අද ඉතින් ගෙනාවේ අද ඉතින් ගෙනාවේ මේ අර කිලෝ ගණන් කෑම දෙන කඩෙන් තමයි අදත් කෑම එකක් ගෙන අද ගෙනාව චිකන් ෆ්‍රයිඩ් රයිස් ලාර්ජ් එකක් මේ අපි එහෙනම් ඒක කොච්චර බර තියද එහෙම බලලා එහෙනම් වීඩියෝ එක පටන් ගමු මෙන්න මෙහෙම තමයි මට හම්බුනේ මේක මම ඒගොල්ලන්ගේ වෙන මේ එක්ස්ට්‍රා චිලි පේස්ට් කප් එකක් ඉල්ල ගත්තා මේ නැත්තම් මදි වුණොත් එහෙම කියලා. ඒගොල්ලෝ චිලි පේස්ට් දීලා තියෙනවා. තව හොදි එකක් දීලා තියෙනවා. මෙහෙම බර බලාගමු. තව සෝස් පැකට් එකක් දීලා තියෙනවා. කිලෝ එකයි ග්‍රෑම් 618ක් තියෙනවා. මෙතන තියෙන මේ චිකන් ෆ්‍රයිඩ් රයිස් ලාර්ජ් එකක් ග්‍රෑම් 1618ක් තියෙනවා. මම නම් මේක ලෙහාගෙන ඇවිල්ලා වීඩියෝ එකට එන්න. ඔන්න ඔහොම තමයි ක්ලෝස් අප් ෂොට් එක තිබ්බේ. එහෙනම් අපි මේක කාලා රස කොහොමද බලමු. මම නම් මේක කාලා තියෙයි ඕගොල්ලෝ කාලා නැතුව ඇති. මේක තියෙන තැන තමයි බුලක්කොපිටිය පාරේ බුලක්කොපිටියට කිලෝමීටර් 2ක් විතර මෙහා පැත්තේ තියෙනවා ග්‍රීන් පාර්ක් රෙස්ටුරන්ට් කියලා තමයි ඒකේ නම තිබෙන්නේ. රෙස්ටුරන්ට් හරි හොටෙල් හරි කියලා. බුලක්කොපිටිය කට්ටිය නම් දන්නවා මේ පොඩි පීල ගාව තමයි මේක තියෙන්නේ. අපි මුලින්ම හොදි දාන්න නැතුව නිකන් කඩක් කාලා බලමු සෝසුයි චිලි පේස්ටුයි දාලා. බැදපු චිකන් තමයි දාලා තියෙන්නේ මේ හැම කටකම චිකන් නම් තියෙනවා. මේ පොඩ්ඩක් කටුත් එක්ක වගේ තමයි තියෙන්නේ ඒක. මේක මට ප්‍රයිස් එක කියනවල මේක රුපියල් 950යි වුණේ. ඔයාලා දාන්න මේක ගානට වටිනවද කියලා. පේනවද සයිස් එක? අපි කලින් දවසක මික්ස් රයිස් එක කෑව මතකද? ඒකේ කිලෝ 1.5ක් විතර වගේ තිබ්බා. අපි හොදියකින් ටිකක් දාගමු.
මේගොල්ලගේ රයිස් එකට එහෙම මේ හොදියකින් ලොකු අවුලක් නැහැ. රහ ලොකු කේසයක් වෙන්නේ නැහැ. අර ගිලෙන්නේ නැහැ වගේ නම් හොඳයි. සමහර කට්ටිය කමෙන්ට් දාලා තියෙනවා මේ මූණ පෙන්වන්නේ නැහැ කියලා. මේ මූණ පෙන්නපුවාම කට්ටිය දැනගන්නවනේ මේ මම කියලා. නෑ අපි සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 වුණ ගමන් පෙන්නමු. දැන් 270ක් විතර වගේ ඉන්නේ. අපි 1000 වුණ ගමන් පෙන්නමු. මට මේ ඔක්කොම නම් කා ගන්න බැරි. අපි පුළුවන් තරමක් කමු.
කොහොම රයිස් එකෙන් භාගයක් විතර කාගත්තා. මේ රහටම කන්න බලාගෙන යන්න එපා. අර බඩ පිරෙන්න කන්න ඕන වෙලාවක වගේ යන්න. හරිද? ඒක තමයි ඉතින් අන්තිමට කියන්න තියෙන්නේ. මේ ඕවරෝල් වශයෙන් ගත්තාම ඉතින් ගානට ඇත්තටම ලාභයි. මේ කීරි සම්බෝලෙන් ගන්න රයිස් එක. ඒගොල්ලන්ගේ මික්ස් රයිස් එකේ ලාර්ජ් එකේ තිබ්බ 1100ට මට මතක විදිහට. ඒක ඉස්සෝ චිකන් සොසේජස් කියන ජාති තමයි තිබ්බේ. මාළු තිබ්බද මට මතක නැහැ. හරි. ඒගොල්ලන් කොත්තු එහෙම තියෙන ඒවා සාමාන්‍ය කිලෝ ගණන් තමයි තියෙන්නේ. හරි. අපි ඒක කොත්තුවකුත් කියලා ඒගොල්ලන්ගේ මතකයි සමහර කට්ටියට. මේ එනම් බුලක්කෝ හිටිය පැත්තේ ඉන්න කට්ටිය try කරලා බලන්න ඒක. මේ ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. මේ අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා. subscribe කරලා නැති කට්ටිය subscribe කරන් යන්න. අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.